දැන් අපි ඉගෙන ගන්න කාලේ තේරෙනවනේ. ඉගෙන ගන්න කාලේ අපි ඔන්න හිතන්නකෝ අපි ගෙදර වැඩ දෙමු. සාමාන්‍යයෙන් අපි ඉස්කෝලේ ඇවිල්ලා අපි ගෙදර වැඩ ඉස්කෝලේ ආපු ගමන් කරන්නේ නැහැ. අපි මොකද කරන්නේ? ඒව පැත්තකින් දාලා එල්ලම් කරනවා. නේ? ඇයි මොකද අර ගෙදර වැඩ කරන එක, ඒ දේවල් කරන එක, ඉගෙන ගන්න එක, පාඩම් කරන එක අමාරුයි. නේ? ඒ අමාරු එක මොකද ගන්න පොඩ්ඩක් අතහැරලා දාලා ඉන්නවා. සෙල්ලම් කරනවා. ලේසි දේ කරනවා. නේ? හැබැයි අපි දන්නේ නැහැ. අපි ගෙදර ඇවිල්ලා ගෙදර ආපු ගමන් අපි මේ වැඩ ටික ඉවර කරොත් අපිට ලොකු නිදහසක් ලැබෙනවා කියලා අපි දන්නේ නැහැ. ඒ වගේ තමයි ජීවිතේ. තේරුණාද? බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුල තියෙන මොකද්ද? මහන්සියෙන් කැපවීමෙන් තේරුණාද? විනය තුලින් සංවර වීම තුලින් නිදහස සෙයි. ලෝකෙ පුළුවන් අසංවර වෙලත් නිදහසේ ඉන්න. සංවර වෙලත් නිදහසේ ඉන්න. හැබැයි අසංවර වෙලා ඉන්න නිදහස තියෙනවනේ. ඒ නිදහස සම්පූර්ණයෙන් මේ මනුස්සයාට ඒ නිදහසේ ඉන්න බෑ ඒක. සම්පූර්ණයෙන්ම නිදහස විඳින්න බෑ. සංවර වීමෙන් ලැබෙන නිදහස අනන්තය. ඒක හරිය නිදහස්. පහසුයි. හරියට මේ දැන් සිල්පද ටික ආරක්ෂා කරන්න. සිල්පද තියෙන මොකටද? සංවර වෙන්න. නේ? නමුත් ඒ සංවර වීම කියන එක ලේසිද අමාරුද? අමාරුයි. නේ? බොරුවක් නොකිය ඉන්න එක අමාරු දෙයක්. ඇයි? අපේ හිත ඇදෙන්නේම අර ලේසි දෙයක් කරන්න. වාසි දෙයක් කරන්න. හැබැයි අපි දන්නේ නැහැ මේ සංවර වීම තුළින් ඉදිරියේ නිදහසක් ලැබෙනවා කියලා. මම ඔබට කතාවක් කියන්නම්. මට මේක අහන්න ලැබුණ එක මහත්තයෙක්ගෙන්. මේ මහත්තයා නැවක වැඩ කරපු කෙනෙක්. හොඳේ. මේ මහත්තයා නැවේ කියන්නේ සේවය කරලා තියෙන. මේ මහත්තයාගේ නැවේ ඉඳලා තියෙනවා කපිතාන්. එයා නැවේ ඉන්නේ. ඉතින් යනකොට මේ පාටි තියෙනවනේ නැව්වල. තේරෙනවද? ඒ පාටි තියෙනවා. ඒ පාටි වලට මොකද කරන්නේ මේගොල්ලෝ ඉතින් බොනවා, අරක්කු බොනවා, සිගරට් බොනවා. ඔය හැමදේම මත්ද්‍රව්‍ය පාවිච්චි කරනවා. හැමදේම කරනවා. හැබැයි මෙයා මේක කරන්නේ නැහැ. හරි? මෙයා තෙරුවන් සරණ ගිහිල්ලා මෙයා සීල් සමාදන් වෙලා ඉන්න කෙනෙක්. සීලයක් ආරක්ෂා කරගෙන මෙයා මොකද කරන්නේ? මෙයා මේක කරන්නේ නැහැ. හරි? ඊට පස්සේ ඒ ලොක්ක අහලා තියෙනවා මොකද්ද? ඇයි ඔයා මේ බොන්නේ නැත්තේ? ඔයා නෑ අපිත් එක්ක බොන්න ඕනේ. අපිත් එක්ක ඉන්නවනම් ඔයා බොන්න ඕනේ. එතකොට අර එකේ තියෙනවා නෑ මම බෞද්ධ කෙනෙක්. මම බොන්නේ නෑ. ඒක තමයි මගේ ක්‍රමය. එතකොට අර ලොක්කට හොඳටම තරහ ගිහලා. බොන්නේ නැති නිසා. මෙයා මොකද කරලා තියෙන්නේ? පැය 8ක්නේ වැඩ කරන්නේ. පැය 10ක් වැඩ කරන්න දාලා. පළවෙනි පාර. හොඳේ. රෝදන් මෙයා වැඩිපුර වැඩ කරනවා. පඩිය ඒ විදිහමයි. වැඩි කරලා නැහැ. හැබැයි මෙයා සතුටින් වැඩ කරනවා. ඇයි? එයා මහන්සියලා දුක් විඳලා හරි එයා සීලයක් ආරක්ෂා කරනවා. ඊට පස්සේ පැය 10 පැය 12ක් කරලා. ඒත් සතුටින් වැඩ කරනවා. hina වෙලා සතුටින් වැඩ කරනවා. දැන් මේ ලෝක බලන් ඉන්නේ. මෙයාට පුදුමයි. කොහොමද මේ මනුස්සයා මේ කියන්නේ දුකක් හිතන්නේ නැතුව මේ මූණ වෙනස් කරගන්න නැතුව සතුටින් හැමදාම වැඩ කරන්නේ කියලා. ටික කාලයක් ගියාට පස්සේ අහලා තියෙනවා ඔයා කොහොමද මේක මෙහෙම කරන්නේ? මම මෙච්චර ඔයාට වැඩ දාලා තියෙනවා. ඔයා ඒත් එක්ක සතුටින් කරනවා. එතකොට එයා කියලා තියෙනවා මම බුදුරජාණන් වහන්සේව සරණ ගියා. මම මගේ ජීවිතේ පූජා කරලා මම සීලය ආරක්ෂා කරනවා. ඒ නිසා මට මේක කරන එක ප්‍රශ්නයක් නෑ කියලා. ඊට පස්සේ ලොක්ක පැහැදිලා තියෙනවා. ඊට පස්සේ එයාට උසස් වීමක් දීලා පැය ගාන අඩු කරලා නෑ පඩිය වැඩි කරලා හොඳට සැප සම්පත් එක දීලා දෙනවා. ඒක ලැබුණේ මොකෙන්ද? සීලය තුලින්. අපිට හිතන්නකො මෙහෙම කලින් වැඩ වැඩි කරනවා කියලා. අකුසලේ කරා නම් මොකද වෙන්නේ? හැමදාම සීලය තුලින් අපිට ලැබෙන ආරක්ෂාව අපේ ජීවිතේ ලැබෙන ආශිර්වාදය ඒක ලැබෙන්නේ ඒ මොහොතේම නෙවෙයි. ගුණධර්ම වල තියෙන ස්වභාවය ඕන. හොඳ ගුණධර්ම වල තියෙන ස්වභාවය මොකද්ද? ප්‍රතිඵල ඒ මොහොතේම ලැබෙන්නේ. ප්‍රතිඵලය ලැබෙන ටිකක් කල් යනවා. හැබැයි ටිකක් කල් ගිහිලා ලැබෙන ප්‍රතිඵලය බොහෝ කල අපේ ජීවිතේ ඒ ආපත පිණිස පවතිනවා. අන්න ඒක නිසාමයි සිල් රකින්න ඕන. මේ මොහොතේ පාඩුවක් වෙන්න පුළුවන්. ඒ පාඩුවට වඩා සසරේ වෙන පාඩුවක් වළක්ව ගන්න පුළුවන්. නේද? වළක් වෙනවා නම් අපි ඒ දේ කරන්න. අපි ගොඩාක් වෙලාවට බලන්නේ මේ මොහොතේ වෙන පාඩුව විතරයි.
ඒ නිසායි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අනාගතයේ විශාල සැපතක් බලාපොරොත්තු වෙන කෙනා, ලොකු සැපයක් බලාපොරොත්තු වෙන කෙනා මේ මොහොතේ ලබන පුංචි සැපය අතහරින්න. තේරෙනවද? අනාගතයේ ලොකු සැපයක් බලාපොරොත්තු වෙන කෙනෙක් මේ මොහොතේ යම්කිසි සැපයක් ලබනවා නම් චූටි සැපයක් ඒක අතහරින්න ධෛර්යමත් වෙන්න ඕනේ. තේරෙනවද? ධර්මයේ පුරුදු කරද්දී ඔන්න ඕක තමයි තියෙන්නේ. මොකද්ද? මේ මොහොතේ ලබන පුංචි සැපය අපිට අතහරින්න පුළුවන්කම තියෙනවා. තේරෙනවද? ඒකට මහන්සි වෙන්න වෙනවා. කැප වෙන්න වෙනවා. සමහර ලාවට පාඩු විඳින්න වෙයි, අඬන්න වෙයි. හැබැයි අනාගතයේ යම්කිසි සැපයක් බලාපොරොත්තු වෙන කෙනා ඒ දේ කරන්න ඕනේ. ඒක තමයි මේ ලෝකේ ස්වභාවය.